හෙලෝ සුබෝදෑසන ඔක්කොටම ඇතරම මම මේ වීඩියෝ එක කරන්නේ මිරකල් බයෝග්‍රීන් නිෂ්පාදනය ගැන පොඩ්ඩක් සඳහන් කරන්න. මම ගල්ගමුවේ කුමාර. ඇත්තරම මේ තාමත් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. මම මේක අත්හදා බලන්න මේ පාර කරේ. මේ මොකද මම කලින් කොමඩු වගාවට පාවිච්චි කරලා තිනවා. ඊටාම හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මම මේ පාර මේ තියෙන මගේ අක්කර දෙකමාරක කුඹුර මේකේ මම මේකේ ප්‍රතිඵල කොහොමද කියලා මමම අත්හදා බලන්න ඕන හින්දා අත්දකින්න ඕන හින්දා මම එක ලියදු කියන්නේ ලියදු දෙකකට මේක භාවිතා නොකර ඉතිරි සියලුම ලියදු වලට කියන්නේ කුඹුරේ ලියදු දෙකකට මම මේක පාවිච්චි කරේ නෑ. අනිත් ඒවාට මම පාවිච්චි කරා ඒක වෙනස බලන්න ඕන හින්දා දැන් ඔයාලට මම වෙනස පෙන්නන්න මේ තියෙන්නේ මම පාවිච්චි කරපුවා එක වතාවේ තාම මේ මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරේ. ඒත් එක්කම ඔන්න අල්ලපු ලියද්ද හොඳට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකේ මම ඇත්තටම පාවිච්චි කරේ නැහැ මිරකල් බයෝග්‍රීන්. මම පාවිච්චි නොකර තිබ්බ එක ලියද්දක් ඊට උඩ ලියද්ද තියෙනවා. ඒකත් ඔයාලට මෙතනින් පේනවා ඇති. ඒක පාවිච්චි කරෙත් නැහැ උඩ ලියද්දේ. මෙන්න වෙනස ඇත්තටම ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මිරකල් බයෝග්‍රීන් පාවිච්චි නොකරපු ලියද්ද මේක සහ මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න අනිත් ලියද්ද. අන්න ඕක තමයි අනිත් එක. මෙතනින් උඩ තියෙන වෙන කුඹුරක්. මෙන්න ඒත් එක්කම මම බලා ගන්න මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරපේ කොහොම වෙනස ඔයාලට මෙහෙම එකපාරට බලා ගන්න පුළුවන්. මිරකල් බයෝග්‍රීන් අතරම හොඳ ප්‍රතිඵල තියෙනවා. තාම එකපාරයි පාවිච්චි කරේ. මම දිගටම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වෙනස ඇත්තටම පේන්න තියෙනවනේ. අත්තද හොඳ වෙනසක් ඇත්තටම තියෙනවා. ඔයගොල්ලෝ මම තාම වීඩියෝ ටික වෙන හින්දා මම වීඩියෝ එක ඉවර කරන ඉක්මනට වෙනස වලට මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ මම ඒක නැති අනිත් කියන්නේ ස්ප්‍රේ කරපු නැති මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරපු නැති අනිත් ලියද්ද පේනවනේ. ඒත් එක්ක මේ අනිත් ඒවා ඔක්කොම පාවිච්චි කරපුවා. දෙකයි තිබ්බේ මම වීඩියෝ දෙක වෙනම පාවිච්චි කරපුවා. මේ තියෙන මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරපු අනිත් ලියද්ද මේ තියෙන පාවිච්චි කරපු ලියද්ද හොඳට වර්ධනය වෙලා තියෙනවා. කුල පැහැර කියලා තියෙනවා. ඒතරම් හොඳ නිෂ්පාදනයක්. ඔයගොල්ලොත් මේ විදිහට පාවිච්චි කරලා දැන් මම කියනකොටවත් මේ ආයතනයේ කියනකොටවත් නෙමෙයි ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. මේ තියෙන මගේ කුඹුර සම්පූර්ණ වෙනස පේනවා. මෙතන අර ලියද්ද එහා පැත්තේ ලියද්ද ලියදු දෙකයි අනිත් ඒවා ඔක්කොම මම පාවිච්චි කරලා තියෙන්නේ. වෙනස ඔයාලත් පාවිච්චි කරලාම බලන්න. කවුරුත් කියනවට නෙමෙයි මාත් ඒකයි මාත් කවුරුත් කියනවටවත් මේ ආයතනයේ කියනවටවත් නෙමෙයි මේකේ තියෙන වීඩියෝ බලලවත් නෙමෙයි මමත් ගෙනල්ලා අත්හදා බැලුවා. හරි බලමු ලියදු දෙකක් විතර වගේ ඉතුරු කරලා. මොකද එක ලියද්දක් ඉතුරු නොකර ස්ප්‍රේ නොකර ඒ ලියද්දෙත් තියෙනවා දැන් සාමාන්‍යයෙන් වතුර හිටින්නේ නැති ලියදු තියෙනවා. ගොඩ ලියදු වැලිපස තියෙනවා. අර එහෙම ප්‍රශ්න තියෙනවනේ. ඒ හින්දා තමයි ලියදු දෙකක් දෙන්නේ බලන්න. ඒක ලියදු දෙකක් එක විදිහට තියෙන විදියක් නැහැනේ. ඒකලා මම මේ විදිහට ස්ප්‍රේ කරා. මෙන්න වෙනස බලා ගන්න පුළුවන්. කොහොම පැහැදිලි මාත් කවුරුත් කියනවට නෙමෙයි මාත් අත්දැක බැලුවා. දැන් දිගට මම මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරනවා. මම කොමඩු වගාවට පාවිච්චි කරා. හොඳ සාර්ථක ප්‍රතිඵල තිබ්බා. වර්ෂාවත් නිසා කොමඩු වගාව ඇත්තරම මේ වැල් දුවන්නේත් නැතුව මට පොහොර දා ගන්න විදියකුත් නැතුව තිබ්බා. අර මම කරලා තිබ්බ අර දිට්ට හැම එන්න කලින් ලොකු වර්ෂාපතනයක් තිබ්බා. ඊට පස්සේ ඇත්තට මොකුත් කරගන්න විදියක් නැතුව ඇතැරලාම දාලා තිබ්බේ. ඒකට බීමට නිකන් රසායනික පොහොර දාන්න ඉරන් කරනවටත් වඩා අපරාධේ කියලා හිතලා මිරකල් බයෝග්‍රීන් පාවිච්චි කරා. වැල් බලානිද්දි වර්ධනය වුණා. හොඳ ඵලදාවක් තිබ්බා. ඉතින් ඔයගොල්ලොත් පාවිච්චි කරලා බලන්න. වෙනස ඉතාම හොඳ නිෂ්පාදනයක් මිරකල් බයෝග්‍රීන් කියන්නේ. බොහොම ස්තුතියි. අලුත් ගොයම හැදිලා මදිද? වඳුරු දාලා නැද්ද? ගොයම කහ වෙලාද? තාමත් ගොයම් පැල පොඩිද? මේ හේතු නිසා තවත් පසුතැවෙන්න එපා. මූල පද්ධතිය ශක්තිමත් කරගන්න වගේම බොල් වී නැති කරගන්න. ගොයම හොඳින් පඳුරු දාන්න. කෘමි හානිය, දෙලීර හානිය නැති කරගන්න. අස්වැන්න දෙගුණ කරගන්න. වගා වියදම 80%කින් අඩු කරගන්න. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වී වගාවේ පෙරලිකාරයා මිරකල් බයෝග්‍රීන්. ඔබත් අදම භාවිතා කරන්න. අනුකරණ වලට නොරැවටෙන්න.
දිවයින පුරා බලයලත් අලවිසැල්වලින් පමණක්ම මිලදී ගන්න. දැන්ම කතා කරන්න. 0.75 74 34 බිඳුව.